මේ දවස්වල රස්නේ නිසා නාන්නාව ඔයකට. හැබැයි ඒකට ආවට පස්සේ ඉන්නම ගැන ගල් ඔළුවිය ඩිපොසිට් එක්ක ගල් ඩිපොසිට් වෙන ස්ථානය ගැන අදහසක් ගන්න ලස්සන දැනක් හම්බුණා. ඉතින් මම හිතුවා ඔයාලට ඒක වීඩියෝ එකක් විදිහට කරලා දෙන්නම් කියලා. මේ ඔයාලට පේන්නේ ගංගාව. හරිද? ඔයක් මේක. මේ ඔයාලට පේනවද? මන් දන්නේ මේක හරියට කැමරාවට පෙනේද කියලා. මෙහෙම ඇවිල්ලා මෙහෙම ගඟ ඇංගල් වෙනවා. මේ ඔය ඇංගල් වෙනවා පේනවද? මෙන්න මෙහෙම ඇවිල්ලා මෙතන කර්ව් එකක් එනවා. එතකොට ඒ වංගුවක් ගන්න තැන ස්ථානයේ එහා පැත්ත දිහා චුට්ටක් නිරීක්ෂණය කරමු අපි. චුට්ටක් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. නිකන් ඉල්ලමක් හොදවුවට පස්සේ තියෙන අර ලොකු ගල් කැට වගේ නේද තියෙන්නේ. ඒකට හේතුව තමයි අපි දන්නවා මැණික් ගල් උනත් ස්පෙસિෆික් ග්‍රැවිටි එක නැත්තම් විශිෂ්ට ගුරුත්වය ගොඩක් වැඩි. විශිෂ්ට ගුරුත්වය ගොඩක් වැඩි නිසා ඒවා බරයි. ඒක නිසා මැණික් ගල් බොහෝ වෙලාවට ගංගා ආශ්‍රිතව පිහිටන මැණික් ගල් බොහෝ වෙලාවට තියෙන්නේ මෙන්න මෙහෙම ගංගාවල හැරෙන තැන් තියෙන්නේ. වංගුවක් ගන්න තැනක ඇතුල් පැත්තේ තමයි ගල් ඩිපොසිට් වීම වැඩි. මේ බලන්න ඒක අපිට හොඳට පේනවා. මේකේ මම බැලුවා. සාමාන්‍ය සෙව්වන්ති කෑලි අනම්මනම් එහෙම තියෙනවා. අපි එක තැනක් බලමුද චුට්ටක් හාරලා බලලා ඔයාලට මම ඒකත් පෙන්නන්නම්. මම මේ ප්ලෑන් කරලා ගන්න වීඩියෝ එකක් නෙවෙයි ඇත්තටම. ඒක නිසා මයික් එකක් මොකුත් ගෙනාවෙත් නැහැ. නිකන් බලාගෙන යනවා. නිකන් වීඩියෝ එක කරන්නේ. මේ බලන්න අපි චුට්ටක් හාරලා බලමු. හාරලා බලන්න. දැන් මෙතන ලොකේෂන් එක හොයාගෙන ඊට පස්සේ මේ ඉල්ලන් හරන්න යන්න එපා. මේ පැත්තේ සාමාන්‍ය මැණික් ලොකුවට නැහැ. හරි? මේ මෙන්න මේ විදිහට තියෙන්න ඕන. මම චුට්ටක් හොදලා පෙන්නන්නම්. මේ බලන්න. මේ සාමාන්‍යයෙන් ගල් පිහිටන තැනකදී මෙන්න මේ විදිහට අපිට කළු පාටට මෙන්න මේ යකඩ කුඩු වගේ තියෙන මේ හීමටයිට් වගේ කෑලි අපිට දකින්න පුළුවන් වෙන්න ඕනේ. මේ හරියත් ඒක හොඳටම තියෙනවා. සාමාන්‍ය චූටි ගානට් කෑලි ඇල්මන්ඩීන් ගානට් කෑලි එහෙමත් මේ හරිය තියෙනවා. මේ බලන්න සුට්ටක් මිනිරන් එහෙමත් තියෙන ගතියක් පේනවා. එතකොට ඔයාලා ලොකේෂන් එකක් තෝරගන්නකොට අපිට ගංගා ආශ්‍රිතව මැණික් කරන්න බෑ. ඒක පරිසරයට ඉතාමත් හානිකරයි. දැන් හිතන්න මෙතන ලොකුවට මෙතන ගල් තියෙනවා කියලා මෙතන ලොකුවට හාරලා මේක හොදවුවොත් මේක ඉවරයි. එහෙම කරන්නත් බෑ. ඒක නීති විරෝධී වැඩක්. හැබැයි අපිට පරණ ගංගාවක් ගලපු මාර්ගයක් හොයනකොට මේක හොයන්න ඕනේ. මොකක්ද අපි හොයන්න ඕනේ? රියල් ඩිපොසිට් එකක් නැත්තම් සෙකන්ඩරි ඩිපොසිට් එකක් හොයනකොට සෙකන්ඩරි ඩිපොසිට් එක අපි ඉල්ලම බලනකොට අර වගේ පළු පාට වැල්ල තියෙනවද කියලා බලන්න. ඊට පස්සේ තව බලන්න පරණ ගංගාවක් ගලපු මාර්ගයක් ඔස්සේනේ අපි සාමාන්‍ය සෙකන්ඩරි ඩිපොසිට් එක බොහෝ වෙලාවට හොයන්නේ. විශේෂයෙන් ඔලුවියල් ඩිපොසිට් එකක්. ඒතර ඔලුවියල් ඩිපොසිට් එකදී බලන්න වංගුවක් ගත්ත තැනක් ගංගාවක් වංගුවක් ගත්ත තැනක ඔයාලට වාසිදායක වෙන්න පුළුවන්. මොකද හේතුව බර වැඩි ගල් සියල්ලම වංගුවේ ඇතුල් පැත්තට වෙන්න තමයි යන්නේ. ඒකට හේතුව මැණික් ගල් වල ස්පෙસિෆික් ග්‍රැවිටි එක නැත්නම් විශිෂ්ට ගුරුත්වය සාමාන්‍ය ගලකට වඩා වැඩි. ඒ කියන්නේ මැණික් මෙතන පේනවද ඔයාලට? දැන් මෙතනින් වංගුවේ එහා පැත්ත මේක. වංගුවේ එහා පැත්තේ බලන්න මේ පැත්ත ගැඹුරුයි මේ. මේ පැත්ත ගැඹුරුයි. හැබැයි අපි වංගුවේ මේ පැත්තට එනකොට මේ බලන්න. මේ පැත්තට තමයි ඩිපොසිට් වෙන්නේ. මේ පැත්තට තමයි ගල් එකතු වෙන්නේ. එතෙමුත් පැහැදිලි වෙනවා. සහ මෙහෙම බලද්දිත් ඔයාලට පැහැදිලි වෙනවා. වංගුවක් ගංගාවක් වංගුවක් ගන්න තැනක ඇතුල් පැත්තේ තමයි බරින් වැඩි ගල් පිහිටීමේ සම්භාවිතාව වැඩි. එහෙනම් මැණික් ගලුත් බරින් වැඩි නිසා අපිට උපකල්පනය කරලා සාමාන්‍යයෙන් දෙයක් කරනවා නම් මෙන්න මේ වගේ වංගුවක් තියෙන තැනක් හොයාගත්තොත් ඔයාලට ඒක වාසියක් වෙයි. ඒතර පැරණි ගංගාවක් ගලපු පාරක් දිගේ ඔයාලා මැණික් ගල් හොයනවා නම් ඔයාලට මෙන්න මේ වගේ තැනක ලොකේෂන් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. වැඩක් කරන්න ඔයාලගේ. මේ බලන්න ටිකක් බර වැඩි ගල්නේ තියෙන්නේ මේ. අනික මේ බලන්න සාමාන්‍යයෙන් අපි කියන්නේ රවුම් ගල් හොයාගන්න කියලානේ. ඉල්ලමක් නම් හොඳ ඉල්ලමක් වෙන්නේ රවුම් ගල් කියලා නේද? ඊට පස්සේ කට්ටිය මෙන්න මේ වගේ කෑලි මට දානවා. මේක මොකද්ද දන්නේ ගඟක නාන්න යනකොට ආවේ කියලා. මේක මොකද්ද? මේක මේ වීදුරු කෑල්ලක් කාලයත් එක්ක මැදිලා තියෙන. එතකොට ඔළුව අධි පාවිච්චි කරන්නත් ඕනේ සමහර දේවල් වලදී. හරි. ගල් එහෙමත් නෑ ගොඩක් වෙර වීදුරු කෑලි අර මෙහෙමත් මේවල තියෙනවා. මොකද මිනිස් වාසයක් තියෙනවනේ මේ තියෙන තව තියෙනවා මේ. මෙන්න මේ වගේ කෑලිත් දානවා කියන්නේ ජිල් බෝල දානවා. ඉතින් ඒ වගේ දේවල් කරන්න කලින් චුට්ටක් මේ දාන්න කලින් මට දාලා මගෙත් කාලේ කන්න කලින් ටිකක් මොලේ පාවිච්චි කරලා ඒක ගැන හිතන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් මේ වීඩියෝ එක මම මෙතන නතර කරනවා.